සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. මම ඉතින් අද පාන්දරම නැගිට්ටා. දැන් වෙලාව 5:45ට විතර මම මේ වීඩියෝ එක කරන්න යන්නේ. හරිම ලස්සනයි. ඔන්න බලන්න කුරුල්ලන්ගේ සද්ද විතරයි මේ වෙලාවට ඇහෙන්නේ. අද ගොඩක් වැඩ තියෙන දවසක්. හරිම ලස්සනට ඉර පායනවා. ඊයේ රෑ එළි වෙනකම් වගේ වැස්සා. වැහැලා දැන් පායලා පැය 2ක් විතර වගේ තමා. උදේම කෑම සොයාගෙන කුරුල්ලෝ ලේන්න පුරාම එනවා. එයාලට කන්න තමා මම මේ විදියට බත් ටිකක් තියලා තියන්නේ. පාන්දරම රෙදි සෝදලා වැඩ ටික ඉවර කරා. මොකද වේලාසනෙන් වහින නිසා රෙදි හොදලා වේල ගන්න එක තමයි තියෙන අමාරුම වැඩේ. ඔන්න බලන්න වැස්සත් එක්ක මෙතන තිබිච්ච දාස්පති ඇට ටික ඔක්කොම පැලවෙලා හරිම ලස්සනයි. මේ ටික ගලවලා මිදුලේ ඉස්සරහා පැත්තේ හිටවන්න තමයි හිතාගෙන ඉන්නේ. කලිනුත් දාස්පති හිටවලා තිබ්බා මල් පිපුණා. මේ හරිම ලස්සනයි. ඒකේ ඇට ටිකක් අයින් කරලා තිබිලා වැස්සට කලින් මෙතෙන්ට දැම්මා. ඒ ටික තමයි මේ විදිහට මේ පැලවිලා තියෙන්නේ. බබත් පාන්දරම වලක් කපනවා. අපි බලමුකෝ මේ පැත්තට ගිහිල්ලා. ඒක ඔයාලට වැඩක් නෑ වුණාට දැන් ඕක කැපුණොත් එහෙම අපච්චි බනීනේ. ඔයා දැන් හොස් එක අයින් කරන්නකෝ. ඔන්න බලන්න රිලව් ටිකකුත් ආවා උන්ට හොඳටම බඩි කිනි වෙලා. ඊට පස්සේ මම ඉතින් උන්ට කන්න බත් ටිකක් දැම්මා. දැන් කට්ටියත් එක්ක සැනින් සැරේට ඇවිල්ලා බත් කකා ගහට නගිනවා. ගහේ වර්ක ගෙඩියකුත් ඉදිලා තියෙනවා. ඒකත් කන ගමන් බත් කාලා අතෙන් අතට පැන ඉන්නවා. බත් දැම්මට පොඩි රිලවුන්ට නම් කන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ලොකු රිලව් ටික තමයි බත් ටික කාලා හැමදාම වගේ යන්නේ. ඒ පොඩි රිලව් තමයි. ඔව්. අම්මා රිලව් කොහෙද නිදියන්නේ? රිලව් කොහෙද නිදියන්නේ? රිලවුන්ට නිදාගන්නේ ගස් උඩ. හා? ඔව්. ඇත්තමද? ඔව් ගල් ගුහාවල ඉන්නවා. අන්න බලන්න ලොකු රිලවෙක් ආවා. හා? අපි ඉතින් දවල් ගියා වැඩ ටික ඉවර කරලා නාන්න. ගොඩ දවසකින් ඉඳන් ගඟේ යන්න හිටියේ. ඊට පස්සේ හදිසියෙම ගිහිල්ලා නාගෙන ආවා. හවස් වෙලා පන්සල් යන්න හිතුන නිසා අපි කට්ටියත් එක්ක පන්සල් ගියා. ලස්සනයි මේ පන්සල. අන්න බලන්නකෝ. කෑ ගහන්න එපා. අපි ඉතින් වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.